අද ලෝකයේ පවතින YouTube channel වලින් බහුතරයක් ඔවුන් ඒවා සිද්ධ කරන්නේ තමාගේ මුහුණ පෙන්වීමකින් තොරවයි. මුහුණ පෙන්වමින් සිදු කරන ඇතැම් channel සඳහාද අමතර වීඩියෝ footage ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් මේ කියන වීඩියෝ footage ලබා ගද්දී තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි copyright ගැටලුව. අනුන්ගෙන් ලබා ගන්න ඇතැම් වීඩියෝ සඳහා copyright strike සහ copyright claim එම මොහොතේම ලැබුණත් තවත් වීඩියෝ වලට කාලයත් සමග copyright claim සහ copyright strike වදින අවස්ථා තියෙනවා. ඉතින් සපුකුසුම YouTube channel එකෙන් අද අපි උත්සාහ කරන්නේ copyright ගැටලුව නැතුව කොහොමද වීඩියෝ එකක් ලයිසන්ස් සමග ලබා ගන්න කියන එක කියලා දෙන්න. ඒ නිසාම ආරාධනා කරනවා YouTube channel දැනටමත් කරන අනාගතයේ YouTube channel එකක් කරගෙන ඉන්න හැමෝටම මේ වීඩියෝ එක අවසාන වෙනකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. මුලින් තීරණය කරන්න ඕන ප්‍රධානම දේ තමයි ඔබට අවශ්‍ය කරන වීඩියෝස් ලබා ගන්නේ නොමිලේද එහෙම නැත්නම් මුදල් ගෙවලාද කියන එක. නොමිලේ වීඩියෝස් නිකුත් කරන වෙබ් අඩවි තුල විවිධ කොන්දේසි අන්තර්ගත වෙනවා. ඔවුන් දක්වලා තියෙන කොන්දේසි සහ නියමයන් වලට එකඟ වෙලා ඔයාට ඔවුන්ගේ වීඩියෝස් එඩිට් කරලා YouTube channel එක තුල පළ කිරීමේ හැකියාව තියෙනවා. එසේම මුදල් ගෙවා වීඩියෝ ලබා ගැනීමේ හැකියාවත් ඔබට පවතිනවා. අපි මුලින්ම බලමු නොමිලේ වීඩියෝස් ලබා ගන්න පුළුවන් අන්තර්ජාලය තුල තියෙන වෙබ් අඩවි මොනවද කියලා. YouTube කිරීම සඳහා අවශ්‍ය කරන වීඩියෝ නොමිලේ ලබා දෙන වෙබ් අඩවියක් විදිහට pixels.com නම් කරන්න පුළුවන්. රූපරාමුවල දැක්වෙන ආකාරයෙන් ඔබට අවශ්‍ය කරන මාතෘකාවක් තෝරා ඊට අදාළ වීඩියෝ ලබා ගැනීමේ හැකියාවක් මෙම වෙබ් අඩවිය භාවිතා කරන පිරිසට වෙබ් අඩවිය විසින් සපයලා තියෙනවා. අවශ්‍ය නම් වීඩියෝ පමණක් නෙවෙයි ඔබ තෝරාගත් මාතෘකාවට අදාළ කරන පින්තූර ලබා ගැනීමේ හැකියාවත් මෙම වෙබ් අඩවිය විසින් සපයලා තියෙනවා. වෙබ් අඩවිය විසින් ඔවුන්ගේ වීඩියෝ සහ පින්තූර වලට අදාළ බලපත්‍ර නොහොත් ලයිසන්ස් සම්බන්ධව ප්‍රකාශන කිහිපයක් ඇතුළත් කරලා තියෙනවා. එම ලයිසන් වල ලබා දී ඇති විස්තර වලට අනුකූලව මෙම වීඩියෝ ඔබට නැවත භාවිතා කිරීමේ හැකියාවක් පවතිනවා. නමුත් එම වීඩියෝ විකිණීමේ හැකියාවක් හෝ වාණිජමය කටයුතු සඳහා භාවිතා කිරීමේ හැකියාවක් ඔවුන් ලබා දීලා නැහැ. YouTube වරුන් සඳහා නොමිලේ වීඩියෝ ලබා දෙන තවත් වෙබ් අඩවියක් ලෙස pixabay.com නම් කරන්න පුළුවන්. මෙහිදී ඔබට කරන්න තියෙන්නේ වීඩියෝ කියන කොටස තෝරලා ඔබට වීඩියෝ අවශ්‍ය කරන මාතෘකාව ඒ තුල ටයිප් කිරීම පමණයි. ඔබ සේව් මාතෘකාවට අදාළ වීඩියෝ ඇතනම් වෙබ් අඩවිය තුලින් එම වීඩියෝ සියල්ල පෙන්වීම සිදු කරනවා. එදී ඔබට අවශ්‍ය කරන වීඩියෝ එක ඩවුන්ලෝඩ් මත ගොස් ඔබ කැමති වීඩියෝ ක්වොලිටි එකකින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙම වෙබ් අඩවිය විසින් ලබා දෙන වීඩියෝ සඳහාද කොපිරයිට් ප්‍රශ්නයක් ඔබට ලැබෙන්නේ නැහැ. හේතුව මෙම වීඩියෝ නැවත භාවිතා කිරීම සහ සංස්කරණය කිරීමට අවශ්‍ය කරන බලපත්‍රය නිකුත් කරලා තියෙන නිසා. නමුත් වාණිජකාරයන් හෝ මෙම වීඩියෝ වෙනත් තැනක විකිණීම ඔබට තහනම් වෙනවා මෙම ලයිසන් වලට අනුව. Mixkit.co කියන්නේ කලින් සඳහන් කළ වෙබ් අඩවි දෙක මෙන්ම YouTube වරුන් සඳහා නොමිලේ වීඩියෝ ලබා දෙන වෙබ් අඩවියක්. ඊතරම්ම වීඩියෝ සංඛ්‍යාවක් මේ තුල අන්තර්ගත නොවුනත් ඔබට කොපිරයිට් ප්‍රශ්න වලින් තොරව වීඩියෝ YouTube සඳහා භාවිතා කර ඔබගේ වීඩියෝ නිර්මාණය කිරීමේ හැකියාව මෙම වෙබ් අඩවිය විසින් සපයලා තියෙනවා. මෙහි වීඩියෝ තෝරා ඔබට අවශ්‍ය කරන මාතෘකාව යෙදීමෙන් මාතෘකාවට අදාළ වීඩියෝ ලබා ගැනීමේ හැකියාව පවතිනවා. YouTube වරුන් සඳහා වීඩියෝ ලබා දෙන තවත් වෙබ් අඩවියක් ලෙස vidvo.net නම් කරන්න පුළුවන්. නමුත් පවතින වීඩියෝ වලින් බහුතරයක් මුදල් ගෙවා ලබා ගත යුතු වෙනවා. එම වීඩියෝ අතර නොමිලේ ලබා දෙන වීඩියෝද බොහෝ ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඔබට අවශ්‍ය කරන මාතෘකාව යොදා ඊට අදාළ වීඩියෝ පවතිනවාද යන්න පරීක්ෂා කර බැලීමේ හැකියාව පවතිනවා. එවැනි වීඩියෝ ඇතනම් ඔබට භාගත කර ගැනීමේ හැකියාව පවතිනවා. නොමිලේ ලබා දෙන වීඩියෝ වලට ප්‍රී ඩවුන්ලෝඩ් ලෙසත් මුදල් ගෙවා ලබා ගත යුතු වීඩියෝ වලට ප්‍රීමියම් ඩවුන්ලෝඩ් ලෙසත් ඔබට ඩවුන්ලෝඩ් බටන් එක මත දැක ගැනීමේ හැකියාව පවතිනවා. cover.co මගින්ද ඔබට අවශ්‍ය කරන වීඩියෝ ලබා ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් මෙහිදී ඉහළ ගුණාත්මකයෙන් යුක්තව දැනීම් වලින් තොරව නිදහසේ වීඩියෝ ලබා ගැනීමට අවශ්‍ය නම් මුදල් ගෙවීම සිදු කළ යුතු වෙනවා. නමුත් බහුතරයක් වීඩියෝ මෙහිදී ලබා දෙන්නේ නොමිලේ. එම නිසා ඔබට අවශ්‍ය වීඩියෝ නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව පවතිනවා. මෙම වීඩියෝ සඳහාද කලින් වෙබ් අඩවි වල මෙන්ම ඔවුන්ටම වෙන් වූ ලයිසන් බලපත්‍රයක් පවතිනවා. එම නිසා වීඩියෝ වෙනත් අයෙකුට විකිණීම හෝ වාණිජ කටයුතු සඳහා භාවිතා කිරීම තහනම් වෙනවා. මෙතෙක් කළ අප ලබා දුන් බොහෝ වෙබ් අඩවි වල පවතින සීමාවලට යටත්වයි ඔබට වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීම සහ ඒවා සංස්කරණය කර YouTube වෙත එකතු කිරීමේ හැකියාව පවතින්නේ. එසේම ඇතැම් වෙබ් අඩවි තුලින් නොමිලේ ලබා දෙන වීඩියෝ වල පසු කාලීන ගැටලු මතුවෙන අවස්ථාද පවතිනවා. එම නිසා මෙවැනි හේතුන් මත ලෝකයේ බොහෝ දෙනා සිදු කරන්නේ මුදල් ගෙවා වීඩියෝ ලබා දෙන වෙබ් අඩවි වෙත යොමු වීමයි. එවැනි වෙබ් අඩවි වල පවතින වාසිය වන්නේ ඔබට ඉතා විශාල වීඩියෝ සංඛ්‍යාවක් ලබා ගැනීමේ හැකියාව, අවශ්‍ය නම් එක් වීඩියෝ සඳහා වෙන වෙනම ලයිසන් බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව, කැමති ගුණාත්මක තත්ත්වයක් යටතේ වීඩියෝ භාගත කර ගැනීමේ හැකියාව වැනි පහසුකම් පෙන්වා දෙන්න පුළුවන්. එසේ මුදල් ගෙවීමෙන් පසු ඉහළ ගුණාත්මක බවකින් යුක්තව
වීඩියෝ සහ ඔබට අවශ්‍ය නම් ඕඩියෝ වුණත් ලබා ගැනීමේ හැකියාව පවතන වෙබ් අඩවියක් ලෙස Envato වෙබ් අඩවිය නම් කරන්න පුළුවන්. $16.5ක් වැනි සුළු මුදලකින් ඔබට මෙහි පැකේජ් ලබාගෙන ඔබට අවශ්‍ය ආකාරයෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව පවතිනවා. වීඩියෝ ඩවුන්ලෝඩ් කරගත් පසු ඒ සඳහා අවශ්‍ය කරන බලපත්‍රය අවශ්‍ය නම් ඔබට වෙනම ඒද ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව මේ වෙබ් අඩවිය තුලින් ඔබට සපයා පවතිනවා. මෙහි පවතින තරමක් අවාසියක් වන්නේ මෙමගින් සපයා ඇති වීඩියෝ ඉතාමත් ඉහළ ධාරිතාවකින් යුක්ත වෙනවා. ඒ නිසා වැඩි GB ප්‍රමාණයක් ඔබට ඩවුන්ලෝඩ් කිරීම සඳහා වැය කරන්න සිද්ධ වෙනවා. මුදල් ගෙවීමෙන් පසු ඉතාම ඉහළ ගුණාත්මක බවකින් යුක්තව වීඩියෝ සපයන වෙබ් අඩවියක් වන්නේ artlist.io වෙබ් අඩවියයි. $10ක් වැනි පුංචි මුදලක් ඔබට වැය කිරීමෙන් පසු මාසය පුරා අසීමිත වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමක් මෙම වෙබ් අඩවිය මගින් සිදු කළ හැකියි. මෙම වෙබ් අඩවියේ වීඩියෝ භාවිතා කිරීමෙන් පසු ඔබට යම්කිසි ආකාරයක කොපිරයිට් එකක් හෝ කොපිරයිට් ස්ට්‍රයික් එකක් ලැබුණොත් වෙබ් අඩවිය මගින් ලබා දී ඇති වීඩියෝ බලපත්‍ර මගින් YouTube තුලින් එම ස්ට්‍රයික් එක හෝ ක්ලේම් එක අයින් කර ගැනීමේ හැකියාව ඔබට පවතිනවා. මුදල් ගෙවීමෙන් පසු ඉහළ මට්ටමේ වීඩියෝ ලබාගත හැකි තවත් වෙබ් අඩවියක් වන්නේ motionarray.com වෙබ් අඩවියයි. ඔබ විසින් සොයන ලබන වචනට අදාළ කුමන හෝ වීඩියෝ එකක් ලබා දීමේ හැකියාව මෙම motion array වෙබ් අඩවියට පවතිනවා. ලක්ෂ 20ක තරම් වීඩියෝ ප්‍රමාණයක් පවතින මෙම motion array වෙබ් අඩවිය තුලින් $16ක් වැනි පුංචි මුදලක් ගෙවා එම වීඩියෝ ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මුදල් ගෙවීමෙන් පසු ඔබ විසින් ලබා ගන්නා සියලුම වීඩියෝ සඳහා අවශ්‍ය කරන බලපත්‍ර නිකුත් කිරීම මේ වෙබ් අඩවිය මගින් සිදු කරනවා. එම නිසා මෙම වීඩියෝ මගින් ඔබට ලැබෙන කොපිරයිට් හෝ කොපිරයිට් ස්ට්‍රයික් පහසුවෙන් ඉවත් කිරීමේ හැකියාව පවතිනවා. $15ක් වැනි මුදලක් ගෙවූ පසු ඉතා ඉහළ මට්ටමේ වීඩියෝ ලබා දෙන වෙබ් අඩවියක් ලෙස storyblocks.com නම් කරන්න පුළුවන්. අන්තර්ජාලය තුළ පවතින බොහෝ වෙබ් අඩවිද මෙම වෙබ් අඩවිය මගින් තමයි ඔවුන්ට අවශ්‍ය කරන වීඩියෝ ලබා දීම සහ අවශ්‍ය නම් වීඩියෝ නැවත විකිණීම සිදු කරන්නේ. එම නිසා මොවුන්ට ඉතා විශාල වීඩියෝ ගබඩාධාරිතාවක් පවතිනවා. ඔබට අවශ්‍ය වීඩියෝ හොයාගන්න තියෙන හොඳම තැන විදිහට storyblocks නම් කරන්න පුළුවන්. ඔවුන් ලබා දෙන වීඩියෝ බලපත්‍ර මගින් YouTube තුලින් ඔබට ලැබෙන වීඩියෝ ස්ට්‍රයික් හෝ වීඩියෝ ක්ලේම්ස් ඉවත් කිරීමේ හැකියාව පවතිනවා. artgrid.io වෙබ් අඩවිය මගින් ඔබට අවශ්‍ය කරන වීඩියෝ රාශියක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා පවතින එකම කොන්දේසිය වන්නේ මාසිකව අවම $20ක් ගෙවීමේ හැකියාවයි. එසේ මුදල් ගෙවීමෙන් පසු ඔබට අවශ්‍ය කරන මාතෘකාව එක් කර වීඩියෝ ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එම සෑම වීඩියෝ සඳහාම වෙබ් අඩවිය විසින්ම YouTube සඳහා අවශ්‍ය කරන වීඩියෝ බලපත්‍රය නිකුත් කිරීම සිදු කරනවා. මුදල් ගෙවීමෙන් පසු ඉතාම ඉහළ ධාරිතාවකින් යුක්ත වීඩියෝ ලබාගත හැකි තැනක් තමයි prepic.com කියලා කියන්නේ. යුරෝ 6ක් වැනි මුදලක් ගෙවීමෙන් පසු මාසිකව අසීමිතව වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාවක් මෙම prepic.com වෙබ් අඩවිය මගින් පරිශීලකයන්ට සපයලා තියෙනවා. ඔවුන්ගේ වීඩියෝ සඳහා අවශ්‍ය කරන වීඩියෝ බලපත්‍ර නිකුත් කිරීමද වෙබ් අඩවිය තුලින් සිදු කරනවා. එම නිසා ඔබට ලැබෙන කොපිරයිට් හෝ කොපිරයිට් ස්ට්‍රයික් ඉතාමත් පහසුවෙන් ඉවත් කිරීමේ හැකියාව එම බලපත්‍ර භාවිතයෙන් සිදු කළ හැකියි. මේ ආකාරයෙන් නොමිලේ හෝ මුදල් ගෙවීමකින් පසු ඔබට වීඩියෝ ලබාගෙන ඒවා සංස්කරණය කර YouTube එකට එකතු කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් සබකුසම අපි හිතනවා අද වීඩියෝ එකත් ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. නැවතත් දවසක ඉතාමත් හරවත් වැදගත් වීඩියෝ එකක් අරන් එන බලාපොරොත්තු වෙමින් අද අපි සමු ගන්නවා. ඔබට සුබ දවසක්.